ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවෝ හැමෝටම අද අපි කතා කරන්න යන්නේ self love part 2. අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ self love කියන්නේ මොකක්ද? ඒක ටිකක් අපි deeply කතා කරා. මේ self love කියන දේ හදාගන්න අපිට තියෙන්න ඕනේ දේවල් මොනවාද? එතකොට self love නැති වෙන්නේ මොන වගේ හේතුන් නිසාද කියන එක ටිකක් අපි කතා කරා. එතකොට මේ self love කියන්නේ අද පටන් අරන් අපිට හෙට ඉවර කරන්න පුළුවන් දෙයක්ද? නැහැනේ. මේක ජර්නි එක. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා වගේ මේක Tamanටම ආදරය කිරීමේ කලාව. ආදරය කිරීම කිව්වහම Tamanට ආත්මార్థකාමීව ආදරය කිරීමක් නෙවෙයි. සමාජයේ හැසිරෙද්දී ඔය ආත්මార్థකාමී වෙනවා කියන එකක් නෙවෙයි. ඒතර අපි පටන් ගන්න එක තැනකින් වෙන්න පුළුවන්. ස්ටෙප් බයි ස්ටෙප් අපි කාලෙත් එක්ක මැචුවර්ඩ් වෙද්දී අපි ඇත්තටම ඉගෙන ගන්නවා මොකද්ද මේ Tamanට ආදරය කරනවා කියන්නේ කියලා. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ self love වැඩි කරගන්න. තමන්ට තියෙන ආදරය වැඩි කරගන්න. නැත්නම් මේ ජර්නි එක යන්න අපිට අපේ ගමනට එකතු කරගන්න පුළුවන් දේවල්. ඉතින් කලින් කිව්වත් වගේ මේ self love කියන්නේ selfless කියන එකද? self love කියන්නේ ආත්මార్థකාමී වෙනවා කියන එක නෙවෙයි. වැරදිවට තේරුම් ගන්න එපා. මොකද දැන් අපිට ආදරය කරනවා කියන එක ඉස්සල්ලාම ඉගෙන ගද්දි කෙනෙක් හිතන්න පුළුවන් මං අද ඉඳලා මට ආදරය කරන්නම්කෝ කියලා මොකක්ද අහංකාරකමක් එක්ක තව කට්ටියත් එක්ක කතා කරන්නේ නැතුව හැමෝගෙම වෙන් වෙලා අර ඒ විදිහේ මානසිකත්වයක් හදාගන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි Tamanට ආදරය කරනවා කියන්නේ. අපි සමාජයේ විදිහටම ඉන්නවා. හැබැයි අපිට අපි වෙනුවෙන් safe place එකක් හදාගන්න එකට තමයි self love කියන්නේ. අහංකාරකමින් අනිත් අය එක්ක කතා කරන්නේ නැතුව ඊට පස්සේ අනිත් අයගෙන් වෙන් වෙලා ජීවත් වෙන එක නෙවෙයි. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ. හරිද? හරි. ඉතින් පළවෙනි එක තමයි self love වැඩි කරන්න පුළුවන් දේ ඔයාටම කියලා කිසියම් කාලයක් හදාගන්න එක. ලෝන් ටයිම් එකක් හදාගන්න එක. ඒ වෙලාවේදී ඔයා කැමති දෙයක් ලියන්න පුළුවන්. නැත්නම් ඔයා කැමති දෙයක් ඊට පස්සේ කන්න පුළුවන්. තව මොනවාද? මියුසික් ගොඩක් අය කැමතිනේ සින්දු අහන්න තමන්ගේ ෆේවරිට් ටයිම් එකේ. හැබැයි සින්දු අහනවා කියලා දුක හිතෙන අමුතු විදිහේ සින්දු තියෙන්නේ. ඔයාලා දන්නවනේ මොනවද කියලා. ඒව නම් අහන්න එපා. ඒ වගේම ඔයාලට එන්නේ ගොඩාක් ඍණ ভাইබ්‍රේෂන් එකක්, ඍණ ශක්තියක්. ඒ හින්දා ඒ වගේ දේවල් අහන්න නැතුව හොඳ පොසිටිව් තමන්ට චිල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මොහොත එන්ජොයි කරන්න පුළුවන් මියුසික් එකක් නැත්නම් ඔයා කැමති විදිහේ මූවි එකක් බලන්න නැත්නම් මියුසික් එකක් අහන්න. ඊට පස්සේ ඒ ලර්න් ටයිම් එකේ තමන් කැමති කෑමක් කන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි set boundaries. ඒ කියන්නේ සීමා දාගන්න. තමන්ටම තමන් සීමා දාගන්න. ඒකත් වැරදිවට හිතන්න එපා. සීමා දාගන්න කිව්වහම තමන්ගේ යාළුවෝ එක්ක කතා කරන්නේ නැතුව, තමන් ආදරය කරන අය එක්ක කතා කරන්නේ නැතුව ඉන්න එක නෙවෙයි මේ සීමා දාගන්න කියන්නේ. සීමා දාගන්න කියන්නේ ඔයාව පීඩණයට පත් කරන දේවල් තියෙනවා. පීඩණයට පත් කරන පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒතර මේ පීඩණය කියන එක ඔයා අඳුරනවා හිතට, ඔයාගේ මනසට වද දෙන විදිහේ පීඩාකාරී අවස්ථා. අන්න ඒ අවස්ථාවලදී නෑ බෑ කියන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදිහට ඔයා යාළුවොත් එක්ක ගමනක් යනවා. හැබැයි ඔයා ඒ ගමන යන්න කැමති නෑ. නැත්තම් යාළුවෝ තරහ වෙයි කියලා හරි, එහෙම ගියේ නැත්තම් හරි නෑ කියලා හරි. ඔයා මොකද කරන්නේ? යනවා. ඒ වෙලාවට ඔයාට පුළුවන් වෙන්න ඕනේ බෑ කියන්න. මේ self love කියන්නේ නේද? තමන්ට ස්පේස් එකක් හදාගන්න එක. ඔයාට ගරු කරන එක. ඉතින් ඒ boundaries දාගත්තේ ඒ සීමාවන් දාගද්දී ඔයාව පීඩාවට පත් කරන ක්‍රියාවන් සහ ඔයාව පීඩාවට පත් කරන මිනිසුන් ටික ඈතින් තියාගෙන ජීවත් වෙන්න. ඔයා එක කළමනාකරණය කරගන්න ඕනේ. මේ සීමා දාගන්නවා කියන එක ජීවිතේට ගොඩාක් වැදගත්. ඉතින් ඒ විදිහට ඔයාගේ ජීවිතේට පීඩාවක් ඇති වෙන විදිහේ මිනිස්සු ඒ වගේ අවස්ථා වලට බෑ සහ නෑ කියලා කියන්නේ. ඒක ආත්මార్థකාමීකමක්වත් හොඳ නැති වැඩක්වත් නෙවෙයි. ඒ මොකද ඔයාව බලා ගන්න ඕනේ. ඔයාට ගරුත්වය දෙන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ මේ ජර්නි එකේදී. ඊළඟ දේ තමයි ඔයාත් එක්ක හොඳින් කතා කරන්න. I can't instead of I can. මට බෑ කියන වෙනුවට මට පුළුවන් කියලා හිතන්න. අපිට මුහුණ දෙන්න වෙන සිදුවීම් එක්ක අපිට මේ ජීවිතේ ගෙවද්දී
අපිට හැමතිස්සෙම ධනාත්මකව ඉන්න සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. සමහර වෙලාවට අපි ගොඩාක් කඩා වැටෙනවා. සමහර වෙලාවට අපි ගොඩාක් සතුටින් ඉන්නවා. ඉතින් ඒක තමයි ජීවිතයේ ස්වභාවය. උස් පහත් වීම එක්ක යන ජර්නි එකක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වෙලාවට අපිට මේ ජීවිතයට මූණ දෙන්න පුළුවන් ශක්තිමත්ව මූණ දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ මට බෑ නැත්තම් මම හොඳ මදි කියන දේවල් වෙනුවට එතනින් ඊට එහා පැත්ත හිතන එක. කිසිම වෙලාවක ඔයා එක්ක නැත්තම් ඔයාට හොඳින් සලකන්නේ නැත්තම් ඔයා ගැන ඔයා ධනාත්මකව හිතන්නේ නැත්තම් ලෝකෙ කිසිම කෙනෙක් එන්නේ නැහැ ඔයාව ධනාත්මකව පිළිගන්න. ඔයාව ආදරෙන් පිළිගන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම ඔයාට ඔයා කතා කරන්න ඕනේ. මේ සිටුේෂන් එකේදී ඔයාට එහෙම කතා කරන එක ඉම්පොසිබල් වෙන්න පුළුවන්. හිතා ගන්නවත් බැරි වෙන්න පුළුවන්. මේ වෙලාවේ කොහොමද මම මේ විදිහට ඉන්නේ? මම කොහොමද ධනාත්මක වෙන්නේ? මම කොහොමද hina වෙන්නේ? කොහොමද මට මේ බැරි වෙලා තියෙද්දි කොහොමද මට පුළුවන් කියලා හිතන්නේ? කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි වචනවල තියෙන ශක්තිය ගොඩාක් ලොකුයි. ඔයා ඉන්න සිටුේෂන් එක අදාළ නැහැ. බොරුවට හරි හිතන්න පුළුවන් වෙන්න ඕනේ මට පුළුවන්. ඒකට කමක් නැහැ. මම ඊළඟ පාර try කරනවා කියලා ඔයාගේ ජීවිතේට ඔයාගේ සෝල් එකට ඔයා දෙන්න ඕනේ ඒ ධනාත්මක හැඟීම. ඔයා ආදරෙන් වාට කතා කරන්න ඕනේ. අන්න ඒක ගොඩාක් වැදගත් මේ self love කියන එක improve කරගන්න. ඊට පස්සේ self love වැඩි කරගන්න බලන් තව ක්‍රමයක් තමයි ඔයාගේ ශරීරය හොඳින් මේන්ටේන් කරන එක. ඒක body care routine වෙන්න පුළුවන්, skin care routine වෙන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ healthy විදිහේ ආහාර ගන්න එක. ඔයාට ආදරය කරනවා කියන්නේ ඔයාව රැක බලා ගන්නවා කියන එක. ඔයාව ආදරෙන් බලා ගන්නවා කියන එක. ඔයාව ආදරෙන් බලා ගන්න නම් ඔයාව healthy විදිහට මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාගේ ශරීරය ගැන ඔයා කන්නේ බොන්නේ මොනවාද කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. හරියට අපි ආස මල් පැලයක් ගෙනල්ලා එයාව හදලා වතුර පොර දාලා නිතරම නඩත්තු කරමින් බලා ගන්නවා වගේ එයාගේ ලස්සන මල් පිපෙනකන් අපි බලාගෙන ඉන්නවනේ. ඉතින් ඒ වගේ ඔයාගේ ජීවිතය දිහත් ඔයා ඒ විදිහට බලන්න. ඔයාව ආදරෙන් බලා ගන්න. අවශ්‍ය වෙලාවට වතුර පොර ටික දාන්න. එයා ලස්සන ගහක් වෙනකන්, ඒ ලස්සන මල් පිපෙනකන් බලන් ඉන්න. අපි චූටි පැලයක් හදලා ඒක මහා ලොකු ගහක් වෙනකම් බලාගෙන ඉන්නවානේ. අන්න ඒ වගේ ඔයාවේ ලස්සන වෘක්ෂය කරන්න ඔයා වතුර පොර ටික සූර්යාලෝකය මේ දේවල් ලස්සනට දෙන්න. හරිද? අන්න ඒ විදිහට තමයි ඔයා බලා ගන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ grateful වෙන එක. අපි කලින් වීඩියෝ එකෙත් ඒක කිව්වා. එයාට පුළුවන් ඔයා අද දවසේ ස්තුතිවන්ත වෙන දේවල් 3ක් මතක් කරලා ඒක ලියලා නැත්නම් ඔයා කැමති විදිහේ ක්‍රමයකට ඒකට ස්තුතිවන්ත වෙලා නිින්දට යන්න. හරිද? අන්න ඒ දේත් එකතු කරගත්තාම ඔයාගේ self love කියන එක ඔයාට ආදරය කරන එක තව දුරටත් improve වෙනවා. self love කියන්නේ progress, not perfection. ඉතින් අවසාන දේ තමයි පොඩි ජයග්‍රහණ සමරන්න. උදාහරණයක් විදිහට ඔයා හිතාගෙන ඉන්නවා හැමදාම උදේ පාන්දර අවදි වෙන්න. හැබැයි ඔයා උත්සාහ කරනවා බෑ. ඔන්න එක දවසක් උදේ පාන්දර නැගිටිනවා. ඒක පොඩි ජයග්‍රහණයක් නේ. අන්න එදාට ඒක සමරන්න. ඔයා ආස කෑමක් ඔයා වෙනුවෙන් දෙන්න. අන්න ඒ වගේ ලොකු ජයග්‍රහණ නෙවෙයි. පොඩි අවස්ථා ඔයාගේ ජීවිතේ සමරන්න. ඒ කියන්නේ ඒක සතුටින් enjoy කරන්න. ඉතින් මේ වගේ තමයි මේ self love කියන එක අපිට හදාගන්න වෙන්නේ. අපි ඉස්සරහට වීඩියෝ වලින් මේ ගැන විවිධ පැතිකඩ ඔස්සේ කතා කරමු ඉස්සරහටත් මේ self love කියන්නේ. ඔයත් මමත් අපි දෙගොල්ලම යන්නේ ජර්නි එක. මම මගේ self love ජර්නි එක ගිහිල්ලා ඉවර වෙලාද? නැහැ. මම perfectද? නැහැ. මමත් මේ ගමන යන ගමන් ඉන්න කෙනෙක් වගේම ඔයාලට මගේ අත්දැකීම් මට දැනෙන දේ මම ෂෙයා කරගන්න. ඉතින් කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බලලා ඔයාගේ ජීවිතේට self love කියන දේ එකතු කරගන්න හදනවා නම් එකතු කරගන්න හිතුවා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් ඒ වගේම තව පොඩි රහසක් self love වැඩි කරගන්න ලස්සන වෙනවා. ඉතින් ඔයාට ආදරය කරන්න පටන් ගත්තාම ලස්සන වෙනවා. ඔන්න බලන්නකෝ නැද්ද කියලා. ඒක ඇත්තක්. ඒකට එක පැත්තකින් හේතුවක් වෙන්න පුළුවන් ඔයා ගැන හිතද්දි වගේ ඔයා කන කෑම බීම ගැන හිතනවා. ඊට පස්සේ කිසියම් රූටින් එකක් ෆලෝ කරනවා. ඊට පස්සේ එක්සර්සයිස් කරනවා. ඕක වෙන්න පුළුවන්.
ඒ දේවල් නිසා ලස්සන වෙනවා වෙන්න පුළුවන්. අනිත් දේ මං හිතන්නේ වැඩිපුරම මේකට බලපාන්නේ ඔයාගේ සිතුවිලි. ඔයා හිතන විදිහ වෙනස් වුණු ගමන් ඔයාගේ ශාරීරියේ සෛල, ඔයාගේ ශාරීරියේ මේ ක්‍රියාවලින් වෙනස් වෙන්න ගන්නවා. ඉතින් අන්න ඒක හේතු වෙනවා self love හදාගෙන යද්දී ඔයා එදාට වඩා අද ලස්සන වෙන්න. ඉතින් ලස්සන වෙන්න ඕනේ නම් බාහිරයෙන් කරන දේවල් විතරක් නෙවෙයි ඔයාගේ අභ්‍යන්තරය ගැන සැලකිලිමත් වෙන්න. ඔයාට ආදරය කරන කෙනා ඔයා වෙද්දී ඔයාට ලස්සනට පේන්න ගන්නවා. ඔයා ලස්සනයි කියලා හිතෙනවා. ඔයා ලස්සනයි කියලා හිතෙන්න මොකද වෙන්නේ? ඔයා ලස්සන වෙනවා. ඒක ඉබේම වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි විශ්වයෙන් ලස්සන ඉල්ලනවා වෙනුවට ඔයා විශ්වයෙන් ඉල්ලන්න, ඔයාට උදව් කරන්න, ඔයාව ඉම්ප්‍රූව් කරගන්න, ඔයාව ඇක්සෙප්ට් කරන්න ඔයාට උදව් කරන්න කියලා විශ්වයෙන් සබාධමින් ඉල්ලන්න. එතකොට ඔයාට විශ්වයෙන් මේ දේ දෙයි. අන්න ඒ දේ හරහා ඔයා අනිවාර්යෙන්ම ලස්සන, ප්‍රසන්න, ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකකිනුත් ඔයාගේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. මතක් කරලා සැනසෙන්න.